ඉතින් මේ බලන්න ඔයාත් ගෙදර ඉඳන් ආදායමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ස්කිල් හතර මම කියා දෙනින් මේ ස්කිල් හතර පාවිච්චි කරලා ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි ඔයාට මාස 3ක් 4ක් මහන්සි වුණොත් මාස 3ක් 4ක් ඔයා කාලේ ඉන්වෙස්ට් කරොත් ඔයාට මේ මම මේ කියන ස්කිල් හතර ඉගෙන ගන්න පුළුවන් වගේම ඔයාට එක රැකියාවකට යට නොවි ඔයාට රැකියා දෙක තුනක් වුණත් තනි පාට කරලා ඔයාට දැනෙන විදිහ හොඳ ඉන්කම් එකක් ගන්න මෙන්න මේ ස්කිල් හතර ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැම දෙනාම IP Bro මගේ channel එකට අදත් හැමදාමත් වගේ ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා යන්න bell icon click කරලා යන්න. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු වීඩියෝ එකේ. ඉතින් අපි බලමු මොනවාද මේ ස්කිල් හතර. පළවෙනි එක තමයි Photoshop photo editing. එතකොට දෙවෙනි එක තමයි video editing. නැත්නම් හැමෝම දන්න Premiere Pro. තුන්වෙනි එක තමයි web designing. හතරවෙනි එක තමයි Binance නැත්නම් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම. ඉතින් මේ නම් හතර මම කියන්නත් ඉස්සෙල්ලා ඇත්තටම ඔයාලා දන්නවා ඔයාලා අහලා තියෙනවා මේ මම කිව්ව ස්කිල් හතර. හැබැයි ඔයාලා දන්නවද මේ ස්කිල් වලට ලෝකේ සහ ලංකාවේ දැනට ලොකු මාකට් එකක් තියෙනවා. ඒ වගේම ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔයා තව කෙනෙක් යටතේ වැඩ කරන්නේ නැතුව ඔයාගේම දෙයක් ඔයා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හොඳ ස්කිල් හතරක් ඔයාට හොඳ ස්කිල් ටිකක් මේ ටික හදාගන්න එක. මොකද හේතුව ඔයා එක තැනක වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට තනියම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට ඔයාගේ ජීවිතේ ගොඩදා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ ස්කිල් හතර ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාට මේ ස්කිල් හතර ගැන විතරක් කියලා බලන්නේ නැහැ. ඔයාට මම මේ කියන්න ඕන ඔයා මේ ස්කිල් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයා දන්නවා අද කාලේ ගොඩාක් කට්ටිය මේ ස්කිල් සෙල් කරන්න ගොඩක් කෝසස් තියෙනවා. සමහරට ඇත්තටම හොඳ කෝසස් තියෙන්නත් පුළුවන්. ඒවා අතරින් ඇත්තටම එච්චර හොඳ නැති කෝසස් තියෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ඉතින් මේ බලන් ඉන්න ඔයා එහෙම ලොකු මුදලක් ඔයාට වැය කරන්න හැකියාවක් නැත්තම් මේ වගේ ස්කිල් එකක් ගොඩනගා ගන්න. හැබැයි ඔයාට හොඳ මුදලක් ගන්න ඔයාලත් මේ වගේ ස්කිල් එකක් ගොඩනගා ගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් මේවා බලන්න YouTube එකේ. ඔයා බලන්න මේ කතා කරන අපිත් YouTube එකෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. අතන YouTube එක කියන අද කාලේ තියෙන විශ්වකෝෂයක් වගේ. ඒ නිසා ඔයාට YouTube එකේ ඕන තරම් ඉන්නවා YouTubersලා ඕන තරම් නොමිලේ මේ පාඨමාලා සම්බන්ධයෙන් එයාලගේ තියෙන experience ඒ වගේම පාඨමාලා විදියට lesson විදියට ඔයාට හදලා තියෙනවා. ඉතින් ඔයාට අන්න ඒව ෆලෝ කළත් ඔයාට මේ සම්බන්ධයෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් Photoshop, video editing, web designing, ඒ වගේම Binance මේ හතරම ඔයාට YouTube එකෙන් ඕන හැටි ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. ඇත්තටම හරි සාධාරණ මුදලට සමහර කට්ටිය මේ වගේ කෝසස් එයාලගේ Facebook කරහා ප්‍රොමෝෂන් කරලා එතකොට ඔයාලට සෙල් කරන අවස්ථාවේ හරි සාධාරණ මුදලක්. ඉතින් ඔයාලට ඒ වගේ තැනකට ගිහිල්ලත් එයාලත් එක්ක ලයිව් ඉගෙන ගන්න ගමන් ඔයාලට මේ වගේ කෝසස් හදාරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට තව මේ සම්බන්ධයෙන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍යයි නම් ඔයාට ඒ සම්බන්ධයෙන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් දෙන ආයතනක් තියෙනවා. ඉතින් මම ඔයාට නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඕන තරම් මේ වගේ හොඳ ප්‍රොෆෙෂනල් කෝසස් තියෙනවා. ඉතින් ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනයක් ලබන්න අවශ්‍යයි නම් ඔයාට ඒ වගේ තැනකට ගිහිල්ලත් මේ දේ ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි ඔයාට මේ වගේ කෝස් එකක් ගන්න කීයක් යනවද. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා තෝරගන්න මෙතඩ් එක. ඔයා සාමාන්‍ය YouTube වගේ තෝරගත්තොත් ඔයාට කැපෙන ඩේටා ප්‍රමාණය විතරයි ඔයාට මේ වගේ කෝස් එකක් කරන්න යන්නේ. ඒ වගේම ඔයා සාමාන්‍යයෙන් මම අර කිව්ව හරි සාධාරණ මුදල දෙන කට්ටිය ඉතින් ඒ වගේ තැනකට ගියත් ඔයාට සාමාන්‍ය 5000ක ඊට වඩා අඩු මුදලක් බොහෝ විට විදන් වෙවි මේ වගේ කෝස් එකක් මාස 3ක් මාස 4ක් වගේ යනකම් කරගන්න. මම මේ එක කෝස් එක යන ගාන කියන සමහර වෙලාවට ඒ කට්ටිය කෝසස් දෙක බණ්ඩල් කරලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඔය වගේ සාමාන්‍ය මුදලක් තමයි සාමාන්‍යයෙන් ඔයාට යන්නේ 5000ක ඊට වඩා අඩු මුදලක් බොහෝ විට charge කරાવી. ඉතින් ඔයාට ඒ වගේම ඕන තරම් Google එකේ ගිහලා search කරන්න පුළුවන්. අද කාලේ ChatGPT තියෙනවා. ඉතින් ඒවා මහා විශ්වකෝෂ ඔයාට ඕන දෙයක් නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා කොච්චර කෝසස් කරත් කරන්නේ ඔයා ඒක රියල් ප්‍රැක්ටිස් කරන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා ඔයාට මුදල්ම ගෙවලා යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට මුදලක් ගෙවලා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔයාට මම මේ කිව්ව විදිහට ෆිසිකල් ක්ලාස් එක නැත්නම් හොඳ ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරන්න යන්න පුළුවන්. ඒ වගේම එහෙම මුදලක් වැය කරන කෙනෙක් නැත්නම් ඇත්තටම ටයිම් එක නැති වෙන්න පුළුවන්. යංග වැඩත් එක්ක යාට තව
දවසක් වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔයාලට රැට ඕන වෙලාවක YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඒතරොත් වෙබ්සයිට් තියෙන මෙන්න වීඩියෝස් කරලා තියෙනවා. ඒ වගේ දෙයක් බලලා ඔයාලට self study කරලා මේ ස්කිල් 4 ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒක මත මේකට යන වේදම ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය නම් ඔයාලට 7-5ක්වත් වේදන් නොකර ඔයාගේ ඩේටා ප්‍රමාණය විතරක් වේදන් කරලා මේ ස්කිල් 4ම ඔයාලට මාස 3-4ක් යනකොට බිල්ඩ් අප් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ වැදගත්ම දේ තමයි ඔයා කොච්චර ඉගෙන ගත්තත් ඔයා කොච්චර පොතේ දැනුම ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඔයාට මේක රියල් ලයිෆ් එකේ ප්‍රැක්ටිස් කරන්න බෑ. මේක රියල් ලයිෆ් එකේ ප්‍රැක්ටිස් කරනකොට තමයි ඔයාට ගොඩක් දේවල් ගැන අයිඩියා එකක් යන්නේ සහ ඔයාගේ තියෙන නිර්මාණශීලීත්වය හැදෙන්නේ ඔයා රියල් ලයිෆ් එකේ මේක ප්‍රැක්ටිස් කරනකොට. ඒ නිසා පොත පතර සීමා වෙන්න එපා. ඔයා එදා කරන දේ පුළුවන් නම් එදා ඉගෙන ගන්න. කොහොම කරත් ඕන කෝස් එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙන මෙයාලා බේසික් නොලෙජ් එක ඔයාලට දෙන්නේ. ඉතින් බේසික් නොලෙජ් එකෙන් එහාට යන්න පුළුවන් හැකියාව ඔයාට තියෙන්න ඕන. ඉතින් ඒකට ප්‍රධානම දෙයක් තමයි ඔයාලට පුළුවන් නම් ඔයාගේ සෝෂල් මීඩියා channel එකක් ඔයා මේන්ටේන් කරන්න. ඔයාගේ යාළුවන්ගේ channel එකක් මේන්ටේන් කරන්න. ඒ වගේම දාන්න පොඩි shop වල පුළුවන් නම් සෝෂල් මීඩියා channel එක මේන්ටේන් කරන්න. එතකොට ඔයාට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න වෙනවා. එතකොට ඔයාට ෆොටෝස් හදන්න වෙනවා. එතකොට ඔයාට වීඩියෝස් හදන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා ඔයාගේ නිර්මාණශීලීත්වයේ හැකියාව එන්න වර්ධනය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මා කර ප්‍රශ්නයක් ආවම කොහොමද ඒක විසඳන්නේ? එතකොට මොන වගේ සොලියුෂන් එකක්ද මේකට තියෙන්නේ? නැත්තම් ඔයා දන්නේ නැත්තම් ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා රියල් ලයිෆ් එක ප්‍රැක්ටිස් කරනවා කියන එක තරම් වටින දෙයක් නෑ, වැදගත් දෙයක් නෑ. මොකද අපි ඉගෙන ගන්න කාලේ ඔහොම කෝසස් තිබුණේ නැහැ. අපිත් ඔක්කොම self study කරේ. අපි තාමත් කරන මොකද හේතුව මේ ඩිජිටල් මාකටිං සයිඩ් එකේ නැත්තම් මේ ස්කිල් මේ වගේ මේ නවීන ලෝකෙත් එක්ක නවීන තාක්ෂණෙත් එක්ක යන කම්පියුටර් එකත් එක්ක යන මේ වගේ ස්කිල් කෙනෙක්ට එක සීමාවකට විතරයි උගන්වන්න පුළුවන්. ඒක හැමදාම දවසින් දවස තප්පරෙන් තප්පර මේ මොහොතේ ඒක වෙනස් වෙනවා. ඉතින් අපි ඒ වෙනස් වෙන දේට ඇඩ්ජස්ට් වීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම වාට ඇඩ්ජස්ට් වෙන්න බෑ නම් මේ ෆීල්ඩ් එක වාට ඉස්සරහට යන්න බෑ. මේ පැත්තෙන් ඉගෙන ගත්තොත් මම මේ කිව්ව ස්කිල් 4 වා හදාගත්තා නම් ඔයා මුලින්ම ඉන්ටර්න්ෂිප් එකක් යන්න. මොකද හේතුව ඉන්ටර්න්ෂිප් එකෙන් තමයි ඔයාට නොලෙජ් එක හැදෙන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එකෙන් තමයි ඔයා රියල් ලයිෆ් එකේ මොන වගේ ප්‍රශ්න දෙන්නේ. එතකොට දේවල් ඉගෙන ගන්න ගොඩක් හේතුවක් වෙනවා. සමහරට ඔයා යන තැන එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒ කට්ටියන් හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. පුළුවන් නම් ඉන්ටර්න්ෂිප් එකක් යන මාස 6ක් හරි මාස 4ක් හරි ඒක ඔයාලට ගොඩක් හෙල්ප් එකක් වෙයි. ඔයාට ඉදිරියේ තනියම වැඩක් කරගන්න. ඉතින් අවසාන වශයෙන් මම ඔයයන් අහනවා ඇයි ඔයා මේ ස්කිල් 4 හදාගන්න ඕන? මම ඔයාලට කියන්නම් ඇයිද ඔයා මේ ස්කිල් 4 හදාගන්න ඕන? මොකද්ද හේතුව කියලා. ඔයා දන්නවා මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබු ව්‍යාපාරණෝයි දැන් තියෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන ගොඩක් ඒවා ඩිජිටලයිස් වෙලා තියෙනවා. එතකොට කස්ටමර්ස් හොයන විදිය ඩිජිටලයිස් වෙලා තියෙනවා. කස්ටමර් කෙනෙක් අප්‍රෝච් කරන විදිය ඩිජිටලයිස් වෙලා තියෙනවා. ස්ටාෆ් එකත් එක්ක කතා කරන විදිය, මීටින් එකක් ගන්න විදිය, එතකොට සර්වයක් කරන විදිය, රිසර්ච් එකක් කරන විදිය මේ හැමදේම වෙනස් වෙලා තියෙනවා නවීන ලෝකෙත් එක නවීන තාක්ෂණයක්. ඉතින් ඔයා හිතන්න එපා මෙතනින් මේක නවතියි කියලා. මේක තව ඉස්සරහට යනවා. ලෝකෙ දියුණු වෙනවා. ලෝකෙ දියුණු වෙන නිසා ඒ ලෝකෙ අලුත් තාක්ෂණ හොයා ගන්න නිසා ලෝකෙ දියුණු වෙනවා. ව්‍යාපාරات දියුණු වෙනවා. ඉතින් අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕන. අපිත් ඒකට ඇඩැප්ට් වෙන්න ඕන. ඒ නිසා මේක ඔයාට වටින ස්කිල් 4ක් අනිවාර්යෙන් ඔයා ඉගෙන ගන්න ඕන ස්කිල් 4ක්. ඔයා තනියෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි 130යි දැන්ට ලංකාවේ කට්ටියකින් ඉන්ටර්නෙට් පාවිච්චි කරන කට්ටිය ඉන්නේ 130යි. එතකොට ඒ 130 වෙන්න හේතුව මොකද අපේ සාමාන්‍යයෙන් අපේ අම්මා තාත්තලා ඒ වගේ පරම්පරාවේ කට්ටිය තාම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් කට්ටිය. ඒ නිසා තමයි 130. ඉතින් මේක අපේ ජනලින් උඩ ඔක්කොම ටික ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඒතකොට මේක 130 සාමාන්‍ය 70 80 වෙනකන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට 130ක් තියෙන මේ දැන් ජොබ් ඔපචුනිටිස් 130ක් තියෙන ඩිමාන්ඩ් එක ඔයා හිතන්න 170ක් කරනකොට කොහොම ඩිමාන්ඩ් එකක් එනවද? හිතන්නකෝ දැන්ට 130ක් තියෙනවා ෆොටෝෂොප් ඉගෙන ගන්න ෆොටෝෂොප් එකක් දාන් ඉන්නවා කියලා. ඒතර ඔයාගෙන් print out ගන්න කට්ටියක් එනවා. ඔයාගෙන් images හදා ගන්න කට්ටියක් එනවා. ඉතින් ඕක 170 වෙනකොට කොච්චර ඩිමාන්ඩ් එක වැඩි වීමක් වෙනවද? ඒ ඩිමාන්ඩ් එක වැඩි වෙන එකට මේ සප්ලයි එක දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ජොබ් ඉස්සරහට ගොඩක් ඩිමාන්ඩ් එකක් තියෙන ගොඩක් මාකට් එකක් තියෙන. ඉතින් ඔයා අනිවාර්යෙන් ගෙදර ඉඳන් ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගෙදර ඉඳන් ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ඉගෙන ගන්න ඕන ස්කිල් 4ක් තමයි මෙන්න මේ ස්කිල් 4. මොනවද ස්කිල් 4? Photoshop, video editing, web designing, අනිත් එක Binance. Binance කියන්නේ වෙනම investment plan වලට ගන්න පුළුවන් තැනක්.
කරන්සි ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන් තැනක්. ඉතින් Binance කියන එකත් සූදුවක් අය කරන්න යන්න එපා. ඉතින් හරි පරිස්සමින් කරන්න. හැබැයි හොඳ ඉන්කම් එකක් ගන්න, හොඳ ආදායමක් ගන්න, හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා Binance. ඉතින් ඔයා පුළුවන් නම් මුල් ස්කිල් 3 හොඳට හදාගෙන ඒකෙන් හම්බෙන ආදායම පාවිච්චි කරන්න, Binance එකේ ඉන්වෙස්ට් කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලා ඉස්සරහට බලන්න අවශ්‍යයි නම් මගේ channel එක subscribe කරලා යන්න, bell icon එක click කරලා යන්න. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් බලන්න හැකියාවක් තියෙන. ඒ වගේම ඔයාලා බලන්න සජෙෂන් තියෙනවා නම් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඉස්සරහට ගන්න ඕනේ පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ වීඩියෝ ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම IP Pro මම යන්න හදන්නේ වීඩියෝ එකෙන්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.